නාලන්දා බුද්ධාභි වන්දනා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තාති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ සුපින්වතුනි පින්වතියනි බෝසත් දරුවනි බොහෝමත්ම ඕනෑකමින් යුක්තව නාලන්දා විද්‍යාලීය බෞද්ධ සංගමයත් ජනසන්නිවේදන ඒකකයත් එක්ව සිදු කරනු ලබන මේ උතුම් සත් කටයුත්ත සිදු කරනු ලබන්නේ නාලන්දා විද්‍යාලීය සියලුම ආචාර්ය මණ්ඩලය දූ දරුවන් සෑම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන බොහොම මාහැගී පුණ්‍ය කටයුත්තක් සිදු කිරීමට සූදානම් වෙන මොහොත බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා ධර්ම දානමය පින්කම කියලා කියන්නේ මේ ලෝකයේ සියලුම දානයන් අභිභවා යන දානයක්. ධර්ම දානයෙන් ලැබෙන කුසලය මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේහි පහළ වෙලා දේශනා කරන දුර්ලභම කාරණාවන් 4ක් තියෙනවා. මොනවද ඒ 4? දුල්ලභංච manussත්තං බුද්ධෝපාදෝච දුර්ලභෝ දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. පළවෙනුව මිනිස්සෙක් වෙන එක දුර්ලභයි. දෙවනුව බුදුවරයෙක් ලොව පහළ වෙන එක දුර්ලභයි. තුන්වෙනුව පින් දහම් කරන්න ඉඩ ප්‍රස්තාව ලැබීම දුර්ලභයි. හතරවෙනුව මේ ශ්‍රී සද්ධර්මය අහන්න දකින්න ලැබීම දුර්ලභයි. මේ ලෝකේ බුදුවරයෙක් පහළ වෙලා දේශනා කරන දුර්ලභම කාරණාවන් 4 ඕවා. නමුත් අද වෙන විට අපි දන්නවා අහස ගත්තොත් අහසේ කොයිතරම් දුර්ලභ වස්තුන් තියෙනවද? මහා සාගරය ගත්තොත් මේ මහා සාගරයේ මොනතරම් දුර්ලභ වස්තුන් තියෙනවද? මේ මහා පොළව හාරලා බැලුවොත් මොනතරම් දුර්ලභ වස්තුන් තියෙනවද? ඒ හැම දෙයක්ම පරයා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන දුර්ලභම කාරණාවන් 4 ඔය 4යි.
අපි එකින් එක ගත්තොත් මිනිස්සෙක් වෙලා ඉපදෙන එක මොන තරම්නම් දුර්ලභද? දැන් බලන්න දඹදිව බුද්ධ ගයා වන්දනාවේ ගිහිල්ලා තියෙනවා නම් ඔයත් දන්නවා ඇති. එහෙට ගිහිල්ලා අපි දඹදිව ඒ බුද්ධ ගයාවෙන් බස් රථයෙන් බහිනකොටම විශාල පිරිසක් ඇවිල්ලා අපිව වට කරගන්නවා. ඇයි දෙන්න කිය හැම තැනම ඉල්ලන උදවිය අපිට දකින්න ලැබෙනවා. ඒ අයට කිසිම දෙයක් දෙන්න එපා කියලා අපිව රැගෙන යන පුද්ගලයා සඳහන් කරනවා. ඒකට හේතුව තමයි අපි බිස්කට් පැකට් එකක් දුන්නොත් ඒ බිස්කට් පැකට් එක අරගෙන බෙදා හදාගෙන කෑමේ පුරුද්දක් ඒ අයට නැහැ. අපි ඒක දුන්නොත් පොර කාලා බිමට පස් වෙනකම්ම එතන පොර කාලා එක්ක සමහර විට එතන ඉන්න අය මැරෙන්නත් පුළුවන්. ඒ දුවගෙන එන අය අතරේ ඉන්නවා දරුවා ඉපදිලා සතියයි දෙකයි ඒ දරුවවත් කිහිල්ලේ ගහගෙන දුවගෙන එන අම්මලා. ඒ වගේම අපිට තව දකින්න ලැබෙනවා ජීවිතේට රස්නෙන් ආහාර වේලක් ගත්තේ නැති මිනිස්සු ඒ අය අතරේ ඉන්නවා. ඒ වගේම ජීවිතේට වස්ත්‍රයක් ගත දවට ගත්තේ නැති මිනිස්සු ඉන්නවා. මේ අය අතරේ හැමදේම ලැබිලා තියෙන ඇස කන නාසාදී ඉන්ද්‍රියන් හොඳට පිහිටලා තියෙන අපිට මොනවයින් අඩුවක්ද? අපිට මොනවාගෙන් අඩුවක්ද? නිතර සිහි කරන්නට ඕන, නිතර මෙනෙහි කරන්නට ඕන දෙයක් තමයි අද මට වතුර උගුරක තරම් හෝ දෙයක් ලැබෙන්නේ පෙර සංසාරේ මන් දීපු දානයක ප්‍රතිඵලයක් නිසාමයි කියලා. නිතර එහෙම සිහි කරන කෙනාට මේ භවයේ පමණක් නොව පරලොවත් සැපවත්ව වාසය කරන්නට පුළුවන් හොඳ ප්‍රඥාවක් ලැබෙනවා. ඒ දේවල් වලට මනා ලෙස ඉවහල් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. බණ අහන එකෙන් මෙලවදීම ලැබෙන ආනිශංස 5ක් තියෙනවා. මොනවද ඒ 5? අසුතං සුනාති, නොයසූ දේවල් අහන්න ලැබෙනවා. සුතම් පරියෝදපේති, අහලා තියෙනවා. හැබැයි අහන හැමදේම අපේ මතකයේ තියෙන්නේ නෑනේ. අන්නේ අමතක වුණ දේවල් නැවත මතකාවර්ජණයට නගා ගන්නට පුළුවන්. ඒ වගේම දිට්ඨින් උජුං කරෝති, දැක්ම පැහැදිලි වෙනවා. මොන දේ තිබුණත් වැඩක් නැහැ, පැහැදිලි දැක්මක් නැත්තම්. ඒ නිසාම ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ප්‍රධාන වශයෙන්ම ලැබෙන ආනිශංසයක් තමයි පැහැදිලි දැක්මක් ලැබෙන එක. මේ සමාජයේ ජීවත් වෙනකොට ගිහි පැවිදි ලොකු කුඩා ඔබ අප ඕනෑම කෙනෙකුට ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දීමේ හැකියාව බණ අහන එකෙන් ලැබෙනවා. ඒ වගේම චිත්ත මස්ස පසීදති, සිත සතම් ප්‍රබෝධමත් භාවයට පත් වෙනවා. අපිට මැරෙන වෙලාවෙදිත් හිත සතුටින් කිසිම ආපදාවක් නැතුව සිහි විකල් භාවයකින් තොරව මැරෙන්නත් පුළුවන්. හැම දෙයකටම වඩා මම ඔය අන්තිමටම කියපු එක වටිනවා. මොකද මේ මරණය කියන ධර්මතාවයට ලක් වෙන වෙලාවේදී අපි හැමෝටම සිහි විකල් භාවයක් ඇති වෙනවා. ඒක ධර්මයේ විස්තර කරනවා අපිට ඕනෑම කෙනෙකුට ඇති වෙන දෙයක් මරණය සිදුවෙන මොහොතට පෙර ආතුව සිහි විකල් භාවයක් ඇති වෙනවා පෘථග්ජනයන්ට. ඔබ අප හැම කෙනෙකුම පෘථග්ජනයි. එහෙනම් ඔබට මට ඒ දේ නොවේයි කියන්න බෑ. බණ අහනකින් ලැබෙන දෙයක් තමයි හොඳ ප්‍රඥාවක් ලැබෙනවා. මැරෙන මොහොත වෙනකම්ම සිහිනුවණින් වාසය කරන්න පුළුවන්. සිහිනුවණින් වාසය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබපු කාලේ අපි දන්නවා. ඒ කියන්නේ මීට අවුරුදු 2568 අවුරුද්දකට පමණ ඉහතදී මිනිසුන්ගේ ආයු ප්‍රමාණය සඳහන් කරනවා අවුරුදු 120යි කියලා. 120ට තිබුණ
ආයුෂ අවුරුදු 2568ක් ගෙවුන තැන අද වන විට අපේ ආයුෂ කීයද? දල වශයෙන් ගත්තොත් අවුරුදු 72 75 අතර තියෙනවා. ඕක අපි තව දුරටත් සංසාර බයනේ ඇති කරගන්න ඕනේ. තව දුරටත් අපි ওই ගැන කතා කළොත් 120ක් ආයුෂ අපිට අද නැහැ. ඒ කාලේ බුද්ධ කාලේ 120ටත් වැඩිය ජීවත් වුණ අයත් හිටියා. මේ සම්බුද්ධ ශාසනයේ නිරෝගිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවේ පින්වත් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ශාසනයේ දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නට යෙදුනේ අපේ පින්වත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. අවුරුදු 150ක් වැඩ හිටියා. ලෝතර සම්මා සම්බුදු බව ලැබපු අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80යි වැඩ හිටියේ. ඒ කාලෙත් කලින් ගියපු අයත් හිටියා. පස්සේ ගියපු අයත් හිටියා. අදත් එහෙමයි. මම කිව්වා අපේ ආයුෂ අවුරුදු 72 75 අතරයි දැන් තියෙන්නේ කියලා. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට ජීවත් වෙන්න තියෙන්නේ දවස් ගණනින් දවස් 36500යි. දවස් 36500යි. දැන් අපි අවුරුදු 100ක්ම ජීවත් වෙන්නේ නැහනේ. මං කියවනේ 72 75 අතර තියෙන්නේ කියලා. අපි කෝකටත් ඕක 80ක් කරලම කියමුකෝ. 80ක් ජීවත් වෙන කෙනෙකුටත් ජීවත් වෙන්න තියෙන්නේ දවස් 29200යි. දැන් කැල් එකක් අතට අරගෙන හදලා බලන්නකෝ. දැන් කල්පනා කරලා තමන්ගේ වයස් ප්‍රමාණය බලලා කොච්චර දවසක් දැන් මං ජීවත් වුණාද කියලා හදලා බලන්න. ඒක අඩු කරන්න 29200න් යන්තම් අස්වැසිල්ලක් ලබා ගන්න පුළුවන් තව කල් තියෙනවා කියලා. තව කල් තියෙනවා කියලා. දැන් මම මෙහෙම ඇහුවොත් අපි 80ක්ම ඉදීද? අපි 80ක්ම ඉදීද? මේ ජීවිත කාලය තුලදී වයස අවුරුදු 80ක් ජීවත් වෙනවා කියන්නේ හොඳ මට්ටමක්. අවුරුදු 72 75 අතර තියෙන ආයු ප්‍රමාණය අපි හිතමු 79යි අද හෙට දවසේදී 80 ලබනවා. හෙට 80 වෙනි උපන්දිනේ. කියන්න පුළුවන්ද මම 80ම ජීවත් වෙනවා කියලා? කියන්න බෑ. මොකද මේ මරණය කියන ධර්මතාවය ඒ තරම් අපව යොමු කරගෙන තියෙන දිශාවට අපිට එකෙන් ජය ගන්න බෑ. මේ යුද්ධයෙන් මරණය කියන යුද්ධයෙන් ජය ගන්න අපිට බෑ. ඒක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මරණ ධම්මෝම් හි මරණං අනතීතෝති අබින්හම් පච්ච වෙක්කි තබ්බං. මේ මරණය කියන ධර්මතාවය මිනිසා විසින් නිතර මෙනෙහි කරන්න කියලා. ඇයි මෙනෙහි කරන්න කිව්වේ? මොකද අර මම කියපු මරණාසන්න මොහොතේදී ඇති වෙන බිය ඒ මොහොතේදී නැති වෙනවා. නිතර මෙනෙහි කරන කෙනාට මරණය ගැන ඇති වෙන බය නැති වෙනවා. 80ක් ජීවත් වෙන කෙනෙක් වයස අවුරුදු 80ක් ජීවත් වෙන කෙනෙකුටත් දවස් 29200 නම් තියෙන්නේ. දැන් මම කොච්චර ගෙවලා ඉවරද? ඕකෙන් අඩු කරන්නකෝ තව ඉතුරු වෙලා තියෙන කාලෙන් නිදා ගන්න කාලෙත් අඩු කරන්න. එදිනෙදා දෛනිකව වැඩ කටයුතු වලට වෙන් කරන කාලෙත් අඩු කරන්න. කොච්චර පුංචි කාලයක්ද තියෙන්නේ අපිට ඉතුරු වෙලා. ඒ පුංචි කාලෙත් අපි පින්දහම්ද කරන්නේ. යහපත් දේවල්ද කරන්නේ. මැරෙන වෙලාවේදීත් මතක් වෙන යහපත් දේවල්ද අපි කරලා තියෙන්නේ. ඒ නිසා අපේ හිතේ නිතර ඇතිවිය යුතු දේ තමයි මේ මරණය කියන ධර්මතාවයට මම මොන මොහොතේ ගොදුරු වෙයිද කියන්න බෑ. පින්වතුනි මේ පාරට බැස්සහම පාරේ තොටේ යනකොට ආයේ ගෙදරට ඒවිද අපි දන්නේ නැහැ. වාහනයකට යට වෙලා මැරෙන්න පුළුවන්. කන බොන කෑමක් බීමක් උගුරේ හිර වෙලා මැරෙන්න පුළුවන්. ඒ කෑමම විස වෙලා මැරෙන්න පුළුවන්. විසකුරු සතෙක් සර්පෙක් දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. පුංචි මදුරුවට පුළුවන් පින්වතුනි අපිව මරන්න.
පුංචි මදුරුවට පුළුවන්. එහෙම අවිනිශ්චිත ජීවිතයක් ගත කරන අපි ජීවත් වෙන්න ඕනේ කොයි වගේද? හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සුක වෙන්නේ යම්සේද ඒ වගේ පින් දහම් වල නිරත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා. ඒ නිසාම පින් කුසල් වඩා වර්ධනය කරගත යුතුයමයි. කරගත යුතුයමයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නා. මේ ජීවත් වෙන පුංචි කාලය ඇතුළතදී හොඳ අධ්‍යාපනයක් ලබන්න. ධනයත් හම්බ කරගන්න. ගෙවල් දොරවල් හදාගන්න ලස්සනට ජීවත් වෙන්න. හැබැයි ඒ වගේම ධර්මයේ වෙනමම ප්‍රධාන වශයෙන් ධනයන් ටිකක් අපිට පෙන්වා දුන්නා. මොනවද ඒ ධනයන්? ශ්‍රද්ධා ධනං. ශ්‍රද්ධාව ධනයක් මැරිලත් අරන් යන්න පුළුවන්. සීල ධනං. මේ පුංචි කාලයේ ඇතුළතදී අපි යම් සීලයක් රැක්කනම් ඒකත් අපිට මැරිලත් අරන් යන්න පුළුවන්. හිරි ඔත්තප්පියන් ධනං. අද ගොඩාක් දෙනාට නැති දේ. පවට ඇති ලැජ්ජාව සහ බය ධනයක් වෙනවා. මැරිලත් අරන් යන්න පුළුවන්. ත්‍යාග ධනං. ත්‍යාගවන්තකම, පරිත්‍යාගශීලීකම ධනයක් වෙනවා පින්වතුනි. මැරිලත් අරන් යන්න පුළුවන්. මේ දේවල් අද අපි පොත්වල පුරෝගෙන තියෙන දේවල් වගේ නෙවෙයි. ඒවා මේ ඩුග්ගාල මැරිලා ගියා වෙන කෙනෙකුට අයිති වෙන දේවල්. හැබැයි මේ කියපු ධනයන් ටික අපිට මැරිලත් අරන් යන්න පුළුවන්. මැරිලත් අරන් යන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන වශයෙන් ධර්මයේ පෙන්වා දුන්නා මෙන්න මේ කරුණු ටික සම්පාදනය කරගන්න උත්සාහ කරන්න මිනිස්සෙක් වුණ කෙනෙක් නම්. මනුස්ස ජීවිතයේදී ඒ විදිහට යහපත් ගුණධර්ම ජීවිතයට ඇති කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ බෝධිපාක්ෂික ධර්මයන් අවබෝධ කරගෙන ඉක්මන් භවයකදී ධර්ම අවබෝධය ලබන්න. අද දවසේදී බොහොම වටිනවා නාලන්දා විද්‍යාලීය මේ ශිෂ්‍ය සමිතීන් සමාගම් එකතු වෙලා බොහෝමත් ඕනෑකමින් යුක්තව මේ සත්කටයුතු සිදු කරන්නේ නාලන්දා බුද්ධාභි වන්දනා කියන තේමාව යටතේ පින්කම් රාශියක් සිදු කෙරෙනවා. ඒ අතර මේ උතුම් ධර්ම දානමය කුසලයක් මේ දූ දරුවන් හැමදෙනාම ඒ වගේම ඒ ආචාර්ය මණ්ඩලයේ උදව් උපකාර ඇතුව අවවාද අනුශාසන ඇතුව සිදු කරනු ලබන්නේ. ඒ බොහොම වටිනවා කාලෝචිතයි. අද සමාජය තුල අපිට දකින්නට ලැබෙන්නේ පිනට දහමට යොමු වුණ ළමයි නෙවෙයි. බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ ධර්මයෙන් ඈත් වුණ යහපත් ගුණධර්ම වලින් පිරිහුණ දූ දරුවන් ගොඩාක් අපිට දකින්නට ලැබෙනවා. ඒ අය අතරේ මේ වගේ සත් කටයුතු වලට යොමු වෙලා කටයුතු වල නිරත වෙන දරුවන් දැකීමත් සතුටක්. පින් කරන්න හොඳම කාලේ මොකක්ද? පින් දහම් කරන්න හොඳම කාලේ, හොඳම වයස. හොඳම වයස තමයි මේ පුංචි වයස. පුංචි වයසෙන්ම පින් දහම් වල නිරත වුණා නම් ඒ පොඩි කාලෙම්ම ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කරගන්න පුළුවන්. වැඩි වියටපත් වෙලා හැමදේම පිළිබඳ දැනුම ලබාගෙන පසුව ධර්මයට යොමු වුණා කියලා අපිට කවදාවත් මේ ධර්මයේ පිළිසරණ ලබා ගන්න බෑ. මොකද ධර්මයේ පිළිසරණ ලබා ගන්න නම් ප්‍රධාන වශයෙන්ම ධර්ම ගෞරවය ඇති කරගත යුතු වෙනවා. අද වෙන විට අපි ගොඩාක් දුරට දකින්නේ ධර්මය හොයන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා හොයනවා. ධර්මය හොයන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොහෙද හිටියේ? මොනවද ඒ කාලේ සිදු කළේ? මොන වගේ දර්ශනයන්ද අනුගමනය කළේ? ඕවා හොයනවා. මෙච්චර ලස්සනට අපිට ස්කන්ධ වශයෙන් 84000ක්ම ධර්මස්කන්ධය දේශනා කරලා තියෙද්දී අපි ඒවා මගහැරලා වෙන වෙන දේවල් පස්සේ දුවනවා. ලස්සනට ඉර පායලා තියෙද්දී කණා මැදිරි එලි පස්සේ දුවනවා වගේ. ඉතින් මම මේ පෙන්වා දෙන්නේ මනුස්ස ජීවිතයක් ලබලා ඒ ලද මනුස්ස ජීවිතය තුලදී යහපත් ගුණධර්ම වඩා වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒ ජීවිතය මොන තරම් පහත් ජීවිතයක්ද? මනුස්ස කියන්නේ මනසින් උසස් කියන එක. මනසින් උසස් මිනිසෙයින් වෙලා උප්පත්තිය ලැබපු අපි
නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕනේ මේ පුංචි කාලය වටිනාකමක් ඇතුව ගෙවන්න. ගෙවන තත්පරයක් පාසා වටිනාකමක් ඇතුව ගෙවන්න. ධර්මයේ අපිට විස්තර කරන්නේ නිරන්තරයෙන්ම යහපත් විදිහට ජීවත් වෙන්න. මොකද අපි මේ රැස් කරන කිසි දෙයක් අපිට මරණයෙන් පස්සේ අරගෙන යන්න බෑ. අහලා ඇති මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ ගැන. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා මේ ලෝකයෙන් භාගයක් විතර අල්ලගත්ත රජ කෙනෙක්. ඒ රජතුමා මිය පරලොව යන්නට යෙදුනේ තමන්ගේ නිදන්ගත රෝගයක් උත්සන්න වෙලා. මේ රෝගය උත්සන්න වෙලා ප්‍රතිකාර අහන්නේ නැති වෙනකොට රාජකීය වෛද්‍යවරු දැනුම් දුන්නා රජතුමනි ඔබට තව ටික දවසයි ජීවත් වෙන්න තියෙන්නේ. මේ බව කිව්වයින් පස්සේ රජතුමා අහනවා මේ වගේ රාජාධිපත්‍යයක් පතුරවපු මෙච්චර භාණ්ඩාගාරයේ ධනයෙන් පුරවගත්ත මට මැරෙන්න වෙන්නේ මේ රෝගයක් උත්සන්න වෙලාද? නමුත් කරන්න දෙයක් නැහැ. ඉර නම ඒකයි. ධර්මයට අනුකූලව අපිට පෙන්වා දෙන්නේ මරණයට පත් වෙන්න කලින් මරණය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න කියලා. මේ ඇලෙක්සැන්ඩර් රජතුමාත් මරණයට පෙර ආතුව මේ කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ කියලා දැනගත්තා, තේරුම් ගත්තා. ඒ නිසා රජතුමා කිව්වා මගේ මරණය මෙන්න මේ විදිහට කරන්න. කොහොමද? රාජමාලිගාවේ ඉඳන් මගේ දේහය ආදාහනය කරන ස්ථානය වෙනකම්ම මෙච්චර කාලයක් මං හම්බ කරපු ධනය බිම දිගේ අතුරන්න කිව්වා. බිම දිගේ අතුරන්නයි කිව්වා. ඊගාවට මාව රැගෙන යන මෘත කලේබරය එහෙම නැත්නම් මිනි පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් විදින්න කියලා කිව්වා. ඒ සිදුරු දෙකක් විදලා මගේ අත් දෙක එළියට ගන්න කිව්වා. අත් දෙක විතරයි. ඊගාවට මගේ දේහය අරගෙන යන්න පුළුවන් රාජකීය වෛද්‍යවරුන්ට විතරක්මයි කියලා රජතුමා කියලා මිය පරලොව ගියා. ඇයි රජතුමා මෙහෙම කරන්න කිව්වේ? මෙහෙම කරන්න කිව්වේ මෙච්චර කාලයක් රාජාධිපත්‍යයක් පතුරවපු මෙච්චර ප්‍රමාණයක් රාජාධිපත්‍යයක් පතුරවපු මෙච්චර ධනයක් හම්බ කරගත්ත ඇලෙක්සැන්ඩර් රජතුමාට තමන් හම්බ කරපු ධනය අරගෙන යන්න පුළුවන් උනේ වලගාවට විතරයි කියන එක මිනිසුන්ට පෙන්වා දෙන්න ඕන වුණා. ඒ නිසා ඒ ධනය තමන්ගේ ආදාහනය සිද්ධ වෙන තැන දක්වාම අරගෙන ගියා. ඊගාවට මෘත කලේබරයේ දෙපැත්තෙන් සිදුරු දෙකක් විදලා අත් දෙක විතරක් එළියට දාන්න කිව්වා. එහෙම කියන්නට යෙදුනේ ඒ මෘත කලේබරේ එහෙම කියන්නට යෙදුනේ මේ මැරිලා ඉන්න ඇලෙක්සැන්ඩර් රජතුමා මැරිලත් මොනවා හරි අරගෙන ගියා කියලා මිනිසුන් හිතාවි. ඒ නිසා තමන්ගේ හිස් අත් දෙක පමණක් දෙපැත්තට වෙන්න දාන්න කියලා මිනිසුන්ට පේන්න කියන්න කිව්වා. ඊගාවට රාජකීය වෛද්‍යවරුමයි දේහය අරගෙන යන්නත් ඕනේ කියලා කිව්වා. ඇයි එහෙම කිව්වේ? මොකද රාජකීය වෛද්‍යවරු කියන්නේ සාමාන්‍ය වෛද්‍යවරු වගේ නෙවෙයි. හොඳට තේරිලා බේරිලා ආපු බොහොම දක්ෂ වෛද්‍යවරු. අති දක්ෂ වෛද්‍යවරු. මේ වෛද්‍යවරුන්ටත් බැරි වුණා රජතුමාව මරණයෙන් ගලවා ගන්න. ඒ නිසා ඒක මිනිසුන් දැනගන්න ඕනේ මේ අය පරාදයි කියන එක පෙන්වන්න හැමෝම ඉදිරියේ මගේ දේහය රාජකීය වෛද්‍යවරුම අරගෙන යන්න කියලා කිව්වා. මේ ලෝකයේ හිටිය ශ්‍රේෂ්ඨ රජ කෙනෙකුගේ අවසානයේ සිද්ධ වුණේ එහෙම. එතකොට මරණය කියන ධර්මතාවය මොනතරම් අපිට සමීපයිද? හතු පිපෙනකොට ඒ හතු මුදුනේ පස් පිටක් ඉතුරු වෙනවා වගේ. ඉපදෙනකොටම අපිත් මරණය කියන දේ දායාද කරගෙන අවිල්ලා තියෙනවා. මරණය කියන දේ ඥාතිවරයා කරගෙන අවිල්ලා තියෙනවා. මරණය කියන දේ පිළිසරණ කරගෙන අවිල්ලා තියෙනවා. එහෙනම් අපි හැමෝටම මේක පොදු ධර්මතාවයක් නම් ලෞතර සම්බුදු බව ලැබපු බුදුරජාණන් වහන්සේටත් පිරිනිවන් පාන්න වුණා නම් ඒ උතුම් රහත් බව ලැබපු රහත් උත්තමයාණන් වහන්සේලාටත් පිරිනිවන් පාන්න වුණා නම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් ඵල ලැබපු ඒ උත්තමයාණන් වහන්සේලාටත් පිරිනිවන් පාන්න මිය පරලොව යන්න සිදු වුණා නම්
ඔබට මට කවර කතාද? අපි හැම කෙනෙකුටම මරණය කියන දේ පොදු දෙයක්. එහෙනම් හැම කෙනෙක්ම මැරෙන මිනිස්සු නම් අපි කොයිතරම්නම් යන තැන් වලට දේවල් රැස් කරගන්න ඕනේද? මේ පිරුණු කලය වතුර බිඳුවෙන් බිඳුව එකතු වෙලා විශාල කලයක් පිරෙනවා වගේ පොඩිවත් පිනක් අහක දාන්න එපා. අනේ ඕව කරන්න වෙලාවක් නැහැ. ඕව කරන්න කොහෙද කාලේ කියලා පින් දහම් වලින් ඈත් වෙන්න එපා. ළඟින් යනකොට ඒකට සම්බන්ධ වෙන්නවත් බැයි නම් ඒකට උදව් උපකාර කරන්නවත් බැයි නම් අනේ සාදු කියලා අනුමෝදන් වෙන්න. අපේ අයට ඕකත් බෑනේ. වෙන කෙනෙක් ලස්සනට පින්කමක් කරනවා නම් පුදුම ඊර්ෂියාවක් ඇති වෙන්නේ. පුදුම ඊර්ෂියාවක් ඇති වෙන්නේ පින් දහම් කරනකොට තව කෙනෙකු කරන දිහා බලලවත් සතුටු වෙන්න බෑ. අනාථ පිණ්ඩික සිටුතුමා ජේතවනාරාමේ ඉදි කරන වෙලාවේදී ඈත ඉඳන් සිගමන් යදින යාචකයෙක් දැක්කා මේ ජේතවනාරාමේ ඉදි වෙන දිහා. මේක දිහා බලාගෙන ඒ සිගමන් යදින යාචකයා හිතුවා අනේ මට සල්ලි තිබුණා නම් මං කරන්නේත් ඔහොම තමයි කියලා. එහෙම හිතලා එතනින් පිටත් වුණා. මේ මිනිස්සයා මිය පරලොව ගිහිල්ලා ජේතවනාරාමේ ඉදි කරපු අනාථපිණ්ඩික සිටුතුමාට රනින් මාලිගා දිව්‍ය තලයන් වල කෙරවෙනකොට ඒ ළඟින්ම විමානයන් මේ මිනිස්සයාටත් කෙරවිලා. ගඩොලක්වත් ඇදලා නෙවෙයි. දැක බලා සතුටු වෙලා. දැක බලා සතුටු වෙලා. එහෙනම් පින් දහම් කරනකොට අනේ සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද? ඊර්ෂියාව කියන දේෙන් අපිට මොනවද ලැබුණේ? ඊර්ෂියාව කියන දේෙන් අපිට කිසි දෙයක් ලැබුණේ නැහැ. පන්සිල් පද පහ අපි නිතර සමාදන් වෙනවනේ. පන්සිල් පද පහ වුණත් ගන්නකෝ. හරි පන්සිල් පද පහ කඩ කරලා අපි මොනවා හරි කරා කියමු. ප්‍රාණඝාතය කරොත් මොනවද ලැබෙන්නේ? අපිට මස් ටිකක් ගන්න පුළුවන්. සොරකම් කරොත් මොනවද අපිට ලැබෙන්නේ? අපිට රන් රිදී මසු කහවණු ලබා ගන්න පුළුවන්. කාමේහි වරදවා හැසිරෙනොත් මොනවද ලැබෙන්නේ? ඒකෙනොත් යම් සැපයක් Tamanට ලැබෙන නිසා ඒකට ඇලී ගලී වාසය කරනවා. ඊගාවට බොරු කීමෙන් මොනවද අපිට ලැබෙන්නේ? අපිට මේ වෙලාවේදී අවශ්‍ය කරන විදිහට ඒ තැනින් මාරු වෙන්නට නේ දෙයක් කරගන්න පුළුවන්. බොරු කියලා අපිට අනන්ත තැන් අපි ජීවිතේ ඒ වංචා කරපු තැන් වලින් බේරෙන්න පුළුවන්. සුරාවෙන් සූදු වෙනුත් යම් තෘප්තියක් ලැබෙන නිසානේ කරන්නේ. එතකොට මේ පහෙන්ම ලැබෙන දේවල් තියෙනවා. මට කියන්නකෝ ඊර්ෂ්‍යා කරලා අපිට මොනවද ලැබුණේ? අපිට ඊර්ෂ්‍යා කරලා කිසි දෙයක් ලැබුණේ නැහැ. ඊර්ෂ්‍යාව කියන්නේ ත්‍රිසංගත සතුන් තුල තියෙන ගුණයක්. ඒක අපි තුල තිබිය යුතු ගුණයක් නෙවෙයි. ත්‍රිසංගත සතුන් තුල පවා දැන් බලන්න gedara බල්ලෝ දෙන්නෙක් හදනවා නම් ඒ බල්ලෝ දෙන්නට වෙනමම පිගන් දෙකක කෑම දෙන්නකෝ දෙපැත්තට කරලා තමන් කන එකටත් වඩා අනිත් එක්කෙනා කන එක දිහානේ බලන්නේ. බලන්න ත්‍රිසංගත සතුන් තුලත් මේ ඊර්ෂ්‍යාව කියන දේ තියෙනවා. එහෙනම් හිතන්න ඒ තරමටම පහත් ගුණධර්ම අපි තුල කොයි තරම්නම් කිදා බැහැගෙන තියෙනවද? ඒ නිසාම යහපත් ගුණධර්ම වලින් පිරිහුණු සමාජයක් අද අපිට දකින්න ලැබෙනවා. වැඩිහිටියෝ අඳුනන්නේ නැති, අම්මා තාත්තා අඳුනන්නේ නැති, අයියට අයියේ කියලා කතා කරන්න බැරි සමාජයක් අද දකිනවා. අක්කට අක්කේ කියලා කතා කරන්න බැරි සමාජයක් අද අපි දකිනවා. වැඩිහිටියන්ට කෙරෙහි තියෙන ගෞරවය අද නැති වෙලා තියෙනවා. මේ තරමටම සමාජයේ පිරිහිලානේ. ඒක තව දුරටත් මම කියලා දෙන්නම් කොච්චර පිරිහිලාද කියනවා නම් අවවාදයක් දුන්නා කියලා අර කිරි සප්පෙක් ඉන්න තාත්තා කෙනෙකුට හෙල්මට් වලින් ගහලා මරපු කතාව පහුගිය කාලේ අපිට අහන්න ලැබුණා. අවුරුදු 16ක 17ක ළමයි ටිකක් එකතු වෙලා. කොයි තරම් දුරට මේ ලෝකේ පිරිහිලාද, සමාජයේ පිරිහිලාද? එහෙම පිරිහුණ සමාජයක මේ වගේ පින් කුසල් වඩන යහපත් ගුණධර්ම වලින් පෝෂණය වුණ මෙහෙම දූ දරුවන් අපිට දකින්න ලැබීම බොහොම වටිනවා. අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පින් අනුමෝදන් කරනවා, පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා නාලන්දා විද්‍යාලයේ ඒ විදුහල්පතිතුමා
ඒ වගේම නායක ස්වාමින් වහන්සේ අපේ ලැබුම්දිනියේ සුනන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලයේ සෑම දෙනාමත් ඒ වගේම මේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් හැම දෙනාටමත් අපි පින් අනුමෝදන් කරනවා. මේ පින්කම සඳහා නන් අයුරින් සහ සම්බන්ධ වන්නට යෙදුන උදව් උපකාර කළ හැම දෙනාටම මේ වගේ අවස්ථාවක් මේ දරුවන් උදෙසා ලබා දුන්න එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දුර්ලභ කාරණාවන් ගැනයි අපි කතා කරන්නේ. මනුස්ස ජීවිතය තුළ අපි අනන්ත දැකලා තියෙනවා මේ ඇස් දෙක පේන්නේ නැති මිනිසුන්. කන් දෙක ඇහෙන්නේ නැති මිනිසුන්. අතපය කොර වෙලා අංග විකල භාවයෙන් යුක්ත වෙලා ඉන්න මිනිසුන්. ඒ වගේම මන්ද බුද්ධික ස්වභාවයෙන් යුක්ත මිනිසුන් අපි දකිනවා. මේ අය අපි එකිනෙකා ගත්තොත් ඇස් දෙක පේන්නේ නැති කෙනෙකුට කවමදාකවත් හැකියාව තියනවද ඇස් දෙකෙන් පින් දහම් කරන දිහා බලලා සතුටු වෙන්න, විහාරයක් දිහා බලලා, පිළිම වහන්සේ නමක් දිහා බලලා හිත හදාගන්න, සිත සතම් ප්‍රබෝධමත් කරගන්න. කන් දෙක ඇහෙන්නේ නැති කෙනෙකුට පුළුවන්ද මම මේ දේශනා කරන දහම අහන්න? ඔය පින්වුතුන් ඔය ශ්‍රවණය කරන දහම ඔය විදිහට අහන්න හැකියාව නැහැ. ඒ වගේම අත්පය අංග විකල භාවයෙන් යුක්ත වෙලා ඉන්න කෙනෙක් කොහොමද තමන්ගේ අත් දෙකෙන් මලක් පහනක් පූජා කරන්නේ? කොහොමද තමන් සියතින් පින් දහම් කරන්නේ? තමන්ගේ පෞද්ගලික වැඩක්වත් තනියම කරගන්න බැරුව ඒ මිනිස්සු කොයිතරම් අසරණ වෙනවද? ඒ වගේම අපිට දකින්න ලැබෙනවා මන්ද බුද්ධික ස්වභාවයෙන් යුක්ත මිනිසුන් ඉන්නවා. ඒ වගේ කෙනෙක් ඔය පින්වුතුන් ගාවට ඔය අරගෙන ඇවිල්ලා මේ ධර්ම දේශනාව අහන්න දුන්නයි කියලා කවදාකවත් හැකියාවක් ලැබෙනවද ඒ පුද්ගලයාට මේවා තේරුම් ගන්න? ඒ නිසා ඇස කන නාසාදී ඉන්ද්‍රියන් මනාව පිහිටලා ඒ යමෙක් යමක් කිව්වොත් ඒක පිළිගන්න පුළුවන්, ඒක අනුගමනය කරන්න පුළුවන්, ඒක අවබෝධ කරගන්න පුළුවන් හොඳ ප්‍රඥාවක් අපිට තියෙනවා ලැබිලා. එහෙම ලැබිලා තියෙද්දි අපිට ඇයි බැරි යහපත් ගුණධර්ම වඩා වර්ධනය කරගන්න? අද සිදු කරන්නේ බොහෝ දුරට දරුවන්ගේ උනත් විද්‍යාවතින් දැනුමතින් හොඳ මට්ටමකට අරගෙන යනවා. නමුත් ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය වෙන්නේ නැහැ. ඒ පෝෂණය වෙන්නේ නැතිකම නිසාම අද ගොඩාක් දුරට පිරිහිලා තියෙනවා. මේ සමාජයේ ගොඩාක් දුරට පිරිහිලා තියෙනවා. අපිට දකින්න ලැබෙන්නේ ධර්ම ගෞරවයක් නැති, බුද්ධ ගෞරවයක් නැති, සංඝ ගෞරවයක් නැති, තුනුරුවන කෙරෙහි ශ්‍රද්ධාව නැති පිරිස් තමයි අද බොහෝ දුරට දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් උත්සුක විය යුතුයි, උත්සාහ කරන්නට ඕනේ පින් දහම් වල නිරත වෙන්න, යහපත් නිවැරදි සත්‍ය වූ ධම වටහාගෙන ජීවිතය ගත කරන්නට. මැරෙන වෙලාවේදී උනත් අපේ මරණයට බොහෝ පිරිසක් එකතු වෙන්නට ඕනේ. හේතුව මොකද? වටින මිනිස්සෙක් මැරුණා කියලා. මිනිසුන් නිවාඩු දාලා එන්න ඕනේ අපේ මරණයට, මේකට නොගිහින් බෑ කියලා. ඒ වගේ වටින චරිතයක් වෙන්න. අපි මලගෙවල් වලට ගියාම අනන්ත දකින්නවනේ. රූපං ජීරති මජ්ජානං නාම ගොත්තං නජීරති කියලා ගහලා තියෙන බැනර්. මොකද්ද තේරුම? රූපය දිරලා ගියත් නාමය නොදිරයි කියලා. කාගේද එහෙම නාමය නොදිරන්නේ? අර මම කියපු යහපත් ගුණධර්ම වඩා වර්ධනය කරගන්න කෙනාට. ඒ නිසා අපි එහෙම යහපත් ගුණධර්ම වඩා වර්ධනය කරගත්ත මිනිසුන් වශයෙන් මේ ලෝකයේ එළිය කිරීමට අපිට පුළුවන්, අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා බොහෝ දුරට මේ පිරිහුණ සමාජය තුල අපිට පුළුවන් නම් ඒ ගුණධර්ම වඩා වර්ධනය කරගන්න. එයයි වටින්නේ, එයයි උතුම් වෙන්නේ. මනුෂ්‍ය ජීවිතය ගැන අපි දැන් කතා කළා. බුදුවරයෙක් ලෝකේ පහළ වීම මොනතරම් දුර්ලභද? මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ වීම පිළිබඳව ධර්මයේ විස්තර කරන්නේ ඉතාමත් ගැඹුරින්. මේ මහා භද්‍ර කල්පය තුල ලෝකයේ පහළ වුණේ දැනට සිව් නමක් පමණයි. බුදුරජාණන් වහන්සේලා 4 නමයි. තව එක බුදුරජාණන් වහන්සේ නමක් අනාගතයේදී පහළ වෙනවා මේ භද්‍ර කල්පය තුල. ඇයි කල්පයකට මහා භද්‍ර කල්පය කියලා කියන්නේ? මහා භද්‍ර කල්පය කියලා කියන්නේ බුදුවරු 5 නමක් එකම කල්පයක පහළ වෙනවා නම් ඒ කල්පය භද්‍ර කල්පයක්. ඉතින් අපිත් පුණ්‍යවන්තය වුණා මේ මහා භද්‍ර කල්පයේ සම්බුදු සසුනක් පවතින යුගයක බෞද්ධයෝ වෙලා උපදින්න. ඒ වාසනාව ඔබට මට ලැබුණා. ඒ වාසනාව ඔබට මට ලැබුණා. බුදුවරු ඒ තරම්ම ශුන්‍යයි මේ ලෝකේ.
ඒ තරමටම ශුන්‍යයි. අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා මේ තැන ලබා ගන්න. හේතු රහිතව නෙවෙයි යොතනට පැමිණියේ හේතු සහිතවමයි. උන්වහන්සේට වමනාව තිබුණා මේ ලෝක සත්වයාම සංසාර දුකින් එතෙර කරන්න. එහෙම නැත්නම් දීපංකර පාද මූලයේදීම උන්වහන්සේට හැකියාව තිබුණා ධර්ම අවබෝධය ලැබලා මේ සංසාර ගමන නවත්තන්න. නමුත් උන්වහන්සේට උමනාව තිබුණේ ලෝක සත්වයාවම සංසාරයෙන් එතර කරවන්න. බලන්න දීපංකර පාද මූලයෙන් පටන් ගත්ත පටන් ගැනීම උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක්ම පෙරම් පුරන්නට වුණා. සාරා සංකේය කල්පලක්ෂයක් කියන්නේ මොකක්ද? සාරා සංකේය කියන්නේ අසංකේය හතරක්. අසංකේය කියලා කියන්නේ පින්තුන් දන්නවා දැනට තියෙන ඒකක වලින් ඉහළම අගය එතනින් එහාට ගණනක් ගැනසවත් සඳහන් කරන්නේ නැහැ. අසංකේයයි කියන්නේ ලිව්වොත් 1.140යි. ලියන්න ගියත් අපිට පැටලෙනවා. ඒ තරම් ප්‍රමාණයක් කාලයක් ඒ වගේ අසංකේයයන් හතරක් උන්වහන්සේ පෙරම් පිරුවා. ඒ වගේම කල්ප ගණනින් ගත්තොත් කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. ඒක අපිට වචනයෙන් කියන්න බෑ. උන්වහන්සේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් 30 ආකාරයකින් මේ දස පාරමිතාවන් ප්‍රගුණ කළා. මොනවද දස පාරමිතාවන්? දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා ආදී දස පාරමිතාවන් උන්වහන්සේ ප්‍රගුණ කළා 30 ආකාරයකින්. මෙච්චර දුරට පාරමිතාවන් පුරලා මේ සංසාරේ පුරාවටම අනේක විද දුක් ගැහැට විදලා උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්තේ ඔබ මම වෙනුවෙන්මයි. ඔබ මම වෙනුවෙන්මයි උන්වහන්සේ මේ තරම් දුක් ගැහැට විඳින්මින් ධර්මය අවබෝධ කරගත්තේ. එහෙනම් මිනිස්සෙක් වෙලා ඉඳලත් බෞද්ධයෙක් වෙලා ඉඳලත් මේ ලෝකේ වැඩිම කාලයක් සම්බුදු සසුන පවතින රටක ඉඳලත් ධර්මයට යොමු වෙන්නේ නැත්නම් ඒක පින්වතුනි ඔය පින්වතුන්ගේ මනුස්සකමේ ප්‍රශ්නයක්. පින්වතුන්ගේ මනුස්ස ජීවිතයේ ප්‍රශ්නයක්. නිතරම කල්පනා කරලා බලන්න මේ ජීවිතේ කොයි තරම් අවිනිශ්චිත වූ දෙයක්ද? අර මම මුලින් සඳහන් කරා වගේ ශ්‍රද්ධාව, ඒ වගේම හිරි, ඔත්තප්ප, සීල, ත්‍යාග ආදී ධනයන් ධර්මයේ අපේ ජීවිතය තුළ ප්‍රගුණ කරගත්තොත් අපිට කොයි තරම්නම් වාසනාවක් ආශිර්වාදයක් ජීවිතයට ලැබෙනවද? ඒක මෙලොව පමණක් නොවේ. එය පරලොවත් අපිට සුගතිගාමීව වාසය කරන්නට හේතු වෙනවා. සැපවත්ව වාසය කරන්නට හේතු වෙනවා. මේ සම්බුදු සසුන ඒකාලෝකමත් කරපු මහා රහත් උත්තමයන්න් වහන්සේලා අනන්ත ප්‍රමාණ ඉන්නවා. ඒ මහා රහත් උත්තමයන්න් වහන්සේලා අතර ලාභීන් අතර අග්‍රස්ථානය ලැබුවා සීවලී මහරහතන් වහන්සේ. මේ ශාසනය තුල පින්නතුනි මහා ලොකු විදිහේ අපි දකින අපි හිතන විදිහේ බැරෑරුම් විදිහට පින්දහම් කරලා නිවන් අවබෝධ කරගත් අය අඩුයි. අපි ඊ타මත්ම සරල විදිහට අපි හිතනවටත් වඩා පහසු විදිහට පින්දහම් කරලා හිත සතුටින් පින්දහම් කරලා ධර්ම අවබෝධය ලැබපු මිනිස්සු ඉන්නවා. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රයි. උන්වහන්සේට කොයිතරම් ලැබුණද කියලා උන්වහන්සේම පරීක්ෂා කරා එක තැනකදී. උන්වහන්සේ දවල් දාන වේලාව කිට්ටු කරලා මහා සාගරය මැදට ඉරදීන් වැඩම කළා. ජලයේ ගෑවි නොගෑවි උන්වහන්සේ වැඩ හිටියා. දානේ වේලාව පහු වෙනවත් එක්කම දෙවිවරුන්ට බලන් ඉන්න බැරි වුණා. දෙවිවරු දිව්‍ය භෝජන රැගෙන සීවලී මහරහතන් වහන්සේගේ පාත්‍රයේ හිටබුවා. මහා සාගරයේ මැදට අපි ගියා නම් අපිට කවර කතාවද? සීවලී මහරහතන් වහන්සේට ඒ තරම් ලැබීමක් තිබුණා. උන්වහන්සේගේ ලැබීම මොන තරම්ද කියනවා නම් අද වෙන විට අදටත් බොහෝ 99%ක්ම බෞද්ධයන්ගේ නිවෙස්වල නොවරදින පින්තූරයක් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය. ඒ තරමටම උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ තරම්ම උන්වහන්සේට ලැබුණා. උන්වහන්සේගේ ඒ තරම්ම බෞද්ධයන් තුල විශ්වාසයක් ඇති වුණේ සීවලී මහරහතන් වහන්සේගේ ලැබීම නිසා. ඒ විශ්වාසය බෞද්ධයන් තුල පමණක් නොවේ අපේ බුදුරජාණන් වහන්සේ තුලත් තිබුණා. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්න සූදානම් වෙන අවස්ථාවන් වලදී පිටුපස හැරිලා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද අපේ ගමනට සීවලිත් ඉන්නව නේද කියලා. එහෙම අහන්නේ සීවලී මහරහතන් වහන්සේට පමණක් නොවේ ලැබෙනකොට ලැබෙන්නේ
උන්වහන්සේ ළඟ ඉන්නව නම් තව ස්වාමින් වහන්සේලා ඒ සියලුම දෙනාට ලැබෙනවා අඩුවක් පාඩුවක් නැතුවම. ඒ තරමටම ලැබීම අතරින් අග්‍රයි. මොනවා කරලාද මෙච්චර ලැබෙන්නේ? මොනවා කරලාද? මීට බොහෝ කාලයකට පෙර ආතුව උන්වහන්සේ ඒත් පැවිදි වෙලාම ඉන්න ආත්ම භාවයක උන්වහන්සේ දවල් දානේ වළඳලා ගසක් මුල වැඩ ඉන්න වෙලාවේදී එතනට එනවා පැටවුන් බිහි කරපු බැල්ලියක්. මේ බැල්ලිය ඇවිල්ලා වටේ දැවටෙනකොට සීවලී හාමුදුරුවෝ ඒ භවයේදී අවබෝධ කරගත්තා මේ පැටවුන් බිහි කරපු මවක්. මේ දැන් මේ කෑමට මොනා හරි හොයාගෙන එන්නේ. කණ්ඩ මොනා හරි හොයාගෙන එන්නේ. දැන් පැටවුන්ට කිරි දෙන වෙලාව. මේ බව හිතලා සීවලී හාමුදුරුවන්ට නමුත් දැන් එහෙම හිතුවට දෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ දැන් දානේ වළඳලා ඉවරයි. ඉතින් උන්වහන්සේ මොකද කරන්නේ? තමන්ගේ ඇඟිල්ල අරගෙන එය උගුරට දාලා වමනය කරනවා. වමනය කරලා වමනය ආහාරයක් වශයෙන් මේ සතාට දෙනවා. ඒ සතා දිහා බලලා බොහෝම සතුටු සිත් ඇති කරගත්තා. ඒ සතුටු සිත නිසාම උපදවාගත් කුසල් බලය සංසාරයේ බොහෝ කාලයක් සැපවත්ව වාසය කරන්න හේතු වුණා. සඳහන් කරනවා කිසිම අවස්ථාවක නිරයට වැටුන්නේ නැහැ කියලා. නිරයට වැටුනේම නැහැ. උපනුපන් හැම භවයකදීම උන්වහන්සේ දෙවිවරයෙක් වුණොත් දෙවියෙක් වුණොත් දිව්‍ය තලයන් වල ඉහළම දිව්‍ය තලයන් තමයි උන්වහන්සේට ලැබුණේ. ඒ වගේම අපි දන්නවා දෙවියන් අතරත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය කියලා කොටස් දෙකක් ඉන්නවා. පින් අඩු සහ පින් වැඩි. උපන් හැම භවයකදීම මහේ ශාක්‍ය ආත්ම භාවයන් ලැබුවේ කියලා සඳහන් කරනවා. මිනිසෙක් වුණොත් රාජ මහා මාත්‍යාදීන්ගේ දරුව වෙලා උප්පත්තිය ලැබුවේ කියනවා. ඒ තරම් ලැබීමක්. අවසානයේදී නිවන් දකින ආත්ම භාවයේදීත් ලැබුණ ලැබීම මේ ශාසනයේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා ගන්නට තරම් ඒ පින හේතු වුණා. ඒ වගේම අපි අහලා තියෙනවා අපි දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන. අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ උපන් භවයේ ධම්ම පින් දහම් කරපු කෙනෙක් නෙවෙයි. උපන් දිනේ උපදුන දාපටන්ම යහපත් විදිහට ජීවත් වුණ කෙනෙකුත් නෙවෙයි. ඔහු විශාල ඝාතන දාමයක් සිදු කරපු කෙනෙක්. මිනිසුන් 1000කට අධික පිරිසක් ඝාතනය කරලා ඒ ඝාතනය කරපු මිනිසුන්ගේ ඇඟිලි එකතු කරලා මාලයක් හදාගෙන බෙල්ලේ දාගෙන හිටපු මිනිසෙක්. අඟුලිමාල කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට නිවන් දකින්න තරම් පිනක් තියෙනවා. මුළු දඹදිවම මිනිස්සු දැක්කේ මොහු ආශ්‍රයෙන් බැහැර කරන්න ඕනේ. මොහු ගාවට ගියොත් ඒකාන්තයි මරණය. එහෙම හිතලා මිනිසුන් මොහුව බැහැර කළා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දැක්ම වෙනස්. උන්වහන්සේ දැක්කා මොහුට නිවන් දකින්න තරම් පිනක් තියෙනවා. එහෙම දැකලා දකින්නවා ඊළඟට මරන්න යන්නේ අම්මව. මිනිසුන් 1000කට අධික පිරිසක් ඝාතනය කරලා හැබැයි දැන් ඊළඟට මරන්න යන්නේ අම්මව. අම්මව මැරුවනම් ආනන්තරීය පාප කර්මයක් වෙනවා. ආනන්තරීය පාප කර්මයක් කරගත්තොත් මොහුට නිවන් දකින්න තියෙන පින වැහිරිලා යනවා. ඒ බව තේරුම් ගත බුදුරජාණන් වහන්සේ බුද්ධානුභාවයෙන් ඒ මහ වනයේට වැඩම කළා. වැඩි දෙයක් කිව්වේ නෑනේ. මම නතර වෙලා ඉන්නේ ඔබ නතර වෙන්න කිව්වා. පස්සෙන් එළවනකොට. ඒ වචනේ තේරුණා. අතේ තිබුණ කඩු කිනිසි සියල්ල බිම දාලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් පාමුල වැඳ වැටුණා. ස්වාමීනි මම පළමුවත් දෙවනුවත් තෙවනුවත් තුනුරුවන් සරණ යමි කියලා. ඒ මොහොතේදීම තිසරණ සරණ ගියපු අඟුලිමාල උතුම් ප්‍රෞර්ජා භූමියටපත් වෙනවා. පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වමනාවෙන් යුක්තව ධර්මාවබෝධය ලබා ගත්තා. මේ තරම් ඉක්මනටම ධර්මාවබෝධය ලබන්න තරම් ඔහු කරපු පින මොකක්ද? මෙච්චර ඉක්මනට ධර්මාවබෝධය ලබන්න නැත්තම් අඟුලිමාල කියලා කියන්නේ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ඝාතනය කරපු කෙනෙක්, වියරු වැටුණ කෙනෙක්. කොහොමද වචනෙන් බුදුරජාණන් වහන්සේ අල්ලගත්තේ? ඒක තමයි ඔහුම කරපු පින. මොනවද කරලා තියෙන්නේ? බොහෝ ඈත භවයක පසේ බුදුරජාණන් වහන්සේ නමකට කුටියක් හදාගන්න පොරවක් පූජා කළා. ඒ පොරව පූජා කරන මොහොතේදී ඔහු කල්පනා කරන්නට යෙදුනා. ඔහු ප්‍රාර්ථනාවක් කරා. හරි ලස්සන ප්‍රාර්ථනාවක් බලන්න.
මේ පොරවෙන් කොටයකට ගහලා ඒ කොටේ දෙබෑවෙන්නේ යම්සේද ඒ තරම්ම ඉක්මනින් මටත් කවමදාක හරි ධර්මාබෝධය ලැබේවා. බලන්න කොච්චර ලස්සනද කියලා ප්‍රාර්ථනාවේ. එහෙම ප්‍රාර්ථනාවක් සිදු කරන්නට යෙදුනේ. දැන් බලන්න අද වෙන විට අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. නොයෙකුත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් දහම් කරලා මල පූජා කරත් මල් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මම ලස්සන වේවා කියලා. පහන් පූජා කරලා මම දීප්තිමත් වේවා ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් බලන්න අඟුලිමාල පෙර භවයේදී කරපු ප්‍රාර්ථනාවේ ලස්සන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පින් දහම් සිදු කරලා ඒ පින් දහම් අවසානයේදී යහපත් නිවනට අනුබද්ධ ප්‍රාර්ථනාවක් කරන්න ඒක අපිට නිවන් පිණිස හේතු වෙනවා කියලා. ඉතින් බලන්න අපි නිවන නෙමෙයිනේ ප්‍රාර්ථනා කරන්නේ. අද පන්සලකට ගියොත් එයා මගේම වේවා. ජීවිත කාලය පුරාවටම මේ මාසයක් දෙකක් ආශ්‍රය කරලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිලා ඉල්ලනවා. සියල්ල අතහැරපු බුදුරජාණන් වහන්සේ ගාවට බැදීම් ඇති කරගන්න ගිහිල්ලා ඉල්ලනවා. ලැබේවිද? ලැබේවිද? අපි කරන ප්‍රාර්ථනාවන් ප්‍රායෝගිකද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ නිවනට අනුබද්ධ ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න කියලා. ඒ නිසා අපි තුල තිබිය යුතුම දේ තමයි පින් දහම් කිරීම පිළිබඳව හොඳ අවබෝධය. අවබෝධය නැතුව නම් පින් දහම් කරලා වැඩක් නැහැ. දානයක් දෙන්න ගියත් එහෙමයි. දන් දෙනකොට මුල් වෙනවා චේතනාවන් තුනක්. පූර්ව චේතනාව, මුංචර චේතනාව, අපර චේතනාව. දන් දෙන්න කලින් හිත, දානය දෙන වෙලාවේදී හිත, දන් දීලා ඉවර වෙලා ඇති වෙන හිත. මේ අවස්ථාවන් තුනේදීම හිත එකම අයුරින් රැකිලා තිබුණොත්, හිත එකම අයුරින් සතුටින් තිබුණොත් දානයේ ආනිශංස ලැබෙනවා. දානයේ ආනිශංස ලැබෙනවා. අද වෙන විට ඔය කිසි දෙයක් නැහැ. දානය දෙන්න කලින් නම් හිත සතුටුයි. හැබැයි දානේ දෙන වෙලාවේදී හිත කිලිටි වෙනවා. 99%ක් දෙනාම දානේ ආනිශංස නැති කරගන්නවා. දානේ ආනිශංස නැති කරගන්නවා. එහෙම නැති වෙන විදිහත් මම කියන්නම්. දැන් බලන්න අපි හිතමු අපේ ගෙදර දානයක් දෙනවා කියලා. ඒ දෙන දාණය අපි හිතමු බොහෝම ලස්සනට පිළියෙල කරලා බොහොම වියදම් කරලා අපි හරි ලස්සනට ඒක කරනවා. ලොකු හාමුදුරුවන්ගේ ඉඳන් පොඩි හාමුදුරුවෝ දක්වාම ඒ දාන පොලේ වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට අපි හිතන්න දැන් ඔය පින්වතුන් ගැන කල්පනා කරන්න වෑංජන පීරිසියක් අතට අරගෙන ඒක ලොකු හාමුදුරුවන්ගේ දම් පොඩි හාමුදුරුවෝ දක්වාම අපි අල්ලගෙන යනවා. එක හාමුදුරු කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. අත තියෙනවා. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ අපිට දුක හිතෙනවා. ගොඩාක් දුරට දුක හිතෙනවා. තවත් සමහර අයට හිතෙන්න පුළුවන් අපරාධ හැදුවේ කියලා. තවත් සමහර අයට හිතෙන්න පුළුවන් ආයෙනම් දෙන්නම්කෝ දානයක් කියලා හිත කිලිටි වෙන්නත් පුළුවන්. මේ මම තේරෙන සිංහලෙන් කිව්වේ බුදුරජාණන් වහන්සේ අපිට වදාළ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මුල් තුන. මේක මොන මොහොතේදී මතුවේද අපි දන්නේ නැහැ. හරියට මේක රැක ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දන් දෙනකොට ඒවා යටපත් කරගෙන දන් දෙන්න. අපි ඕවා නැති කරන්න බෑනේ. අපිට නැති කරා කියන්නේ රහත් උනා කියන එකනේ. රහත් වෙන්නේ නැතුව කොහොමද ඔය යටපත් කරගෙන දන් දෙන්නේ? හරියට ප්ලාස්ටික් බෝලයක් වතුරට දාලා ඒක වතුර යටට කරලා අල්ලගෙන තියා ගන්නවා වගේ. පොඩ්ඩක් හරි අත ගිලිහුනොත් ඒක නැවත උඩට මතුවෙනවා. ඒ වගේ තමයි මේ සදාහන් කරන අකුසල මුල් තුනත්. මොන මොහොතේ මොන විදිහකට අපි ගාව අපේ ඉදිරියේ මතුවේවිද කියන්න අපි දන්නේ නැහැ. එහෙම මතු වුණොත් ඒ මතුවෙන මොහොතේදීම දානීය ආනිශංස නැති වෙනවා. දානය කියන එකේ තේරුම දන්න කෙනාට ඕක හරියට කරන්න පුළුවන්. මොකද්ද දානය කියන එකේ තේරුම? දානය කියන එකේ තේරුම පරිත්‍යාගයවත් දීමවත් නෙවෙයි. දානය කියන එකේ තේරුම තමයි අතහැරීම. අතහැරීමයි දානය කියන එකේ තේරුම. දානය කියන එකේ තේරුම අතහැරීම නම් ඇයි දෙන වෙලාවේදී දුක හිතෙන්නේ? ඒ වෙලාවේදී දුක හිතෙනවා නම් අතහැරලාද? ඇත්තටම අපි අතහැරලාද? අතහැරලා නෙවෙයිනේ දන් දෙන්නේ කියන්නේ. අද අපි දන් දෙන්නෙම අල්ලගෙන. මේක පන්සලටම වෙන්න ඕනේ නෑ. මේක හාමුදුරුවන්ටම වෙන්න ඕනේ නෑ. අපි යම් දෙයක් පරිත්‍යාග කරනවා නම් දීමේ සිතුවිල්ලෙන් දන් දෙන්න ඕනේ. එතකොට තමයි අපිට අවබෝධයෙන් යුක්තව ඒ දානයේ දීමෙන් ආනිශංස ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින් දහම් කරනකොට හොඳ අවබෝධයක් අපි තුල ඇති කර ගන්නට ඕනේ.
ඒ අවබෝධයෙන් යුක්තව පින්දහම් කිරීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා එක්මන් භවයකදී ධර්මාබෝධය ලැබීම පිණිස පින් කුසල් වඩා වර්ධනය කරගන්නට. හොඳයි, බොහොම වටින පින්කමක් සිදු කරගන්නට යෙදුනා නාලන්දා බුද්ධාභිවන්දනා ඒ වෙසක් තේමාව යටතේ සිදු කරන්නට යෙදෙන පින්කම් මාලාවේ අද දවසේදී මේ මොහොත තුල සිදු කරන්නට යෙදුන ධර්ම දානමය පුණ්‍ය කර්මයේහි දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ නාලන්දා විද්‍යාලීය බෞද්ධ සංගමයත් ජන සංනිවේදන ඒකකයත් ඒකාබද්ධව සිදු කරන ලබන පින්කම ඒ ලබාගත්තා වූ සියලුම ආනිශංස ධර්මයන් මේ දරුවන්ට මේ පින්කම බොහොම ලස්සනට සිදු කරන්නට ඒ අවස්ථාව ලබා දුන්න නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඒ වගේම නායක ස්වාමින් වහන්සේ ලගුම්දෙනියේ සුනන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ධර්මාචාර්ය ස්වාමින් වහන්සේලා ඒ වගේම ගුරු භවතුන් ඒ වගේම සමස්ත සියලුම සිසුන් ඒකාබද්ධව එකතු වෙලා සිදු කරන පින්කමක් බොහොම ලස්සනට සිදු කරන්නට යෙදුණා. ඒ ලබාගත්තා වූ සියලුම කුසලානිශංස ධර්මයෝ අපි ප්‍රථමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය තේජානුභාවයේ දිව ඉසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දිව්‍ය ශක්තිය, දිව්‍ය තේජස වඩා වර්ධනය කරගෙන පින්වත් ඔබවත් අපවත් මේ පුංචි දූ දරුවන්වත් බොහෝ කාලයක් දෙවියෝ රැක දෙත්වා ආරක්ෂා කර දෙත්වා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලබාගත්තා වූ උතුම් කුසලානිශංස ධර්මයෝ අප නමින් ජන්මාන්තරගත වන්නට යෙදුන විශේෂයෙන්ම මේ නාලන්දා විද්‍යාලීය ඒ ආදි සිසුන් යම් ප්‍රමාණයක් මිය පරලෝ ගිහින් ඇතනම් ඒ හැම දෙනාටම මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් සිට මිය පරලෝකීය සිසුන් නැත්නම් ඒ හැම දෙනාමත් ගුරු බවතුන් නැත්නම් ඒ සියලුම දෙනාටත් අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ හැම දෙනාම දුකක සිටිනවා නම් දුකෙන් අත මිදේවා, සැපක සිටිනවා නම් සැපයෙන් සැපයටපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අවසාන වශයෙන් ලබාගත්තා වූ උතුම් කුසලානිශංස ධර්මයෝ මේ වගේ උතුම් වූ පින්කමක් තනියම කරන්න බෑ. උදව් උපකාර කරන්නට යෙදුන සහ සම්බන්ධ වන්නට යෙදුන නාලන්දා විද්‍යාලීය බෞද්ධ සංගමයත් ජන සංනිවේදන ඒකකයත් එක්ව සිදු කරන මේ පින්කමට සම්බන්ධ වෙලා කටයුතු කරන්නට යෙදුන අප උපකාර කරන්නට යෙදුන වචනයකින් හා හොඳයි වශයෙන් හෝ සහ සම්බන්ධ වන පින්වත් හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත සූවිසි ගුණ බලයෙන් සතර දළදා වහන්සේලාගේ ආනුභාව බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ රැකවරණය ආශිර්වාදයේ ලැබීම තුලින් සිතක් ශාන්තියක් අභිවෘද්ධියක්ම සැලසේවා. මේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නැන නුවණ පහළ වේවා. මතක ශක්තිය, ධාරණ ශක්තිය වඩා වර්ධනය වේවා. පින්වත් හැම දිනාටම බුදු පසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ ශාන්ත සුන්දර අති උතුම් අමා මහ නිර්වාණ අවබෝධයේ පිණසම මේ උතුම් කුසලානිශංස ධර්මයෝ පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.